ආයුබෝවන් අද අපි ටිකක් ගැඹුරින් විමසමු මේ දුත්‍යාපාරාජික වත්තු කියන මූලාශ්‍රයේ කොටස් කිහිපයක්. මේක තියන්නේ බුද්ධ කාලීන භික්ෂුවිනේ නීතියක්. අදින්නාදානය. ඒ කියන්නේ සොරකම් කිරීම ගැන සිද්ධි වගේක්. ඔව් ඒ වගේම ඒවට ලැබුණු විනිශ්චයන්. හරියටම අපි අරමුණ වෙන්නේ භික්ෂුවක් මොන වගේ අවස්ථාවලදීද යමක් ගත්තම වරදකරු වෙන්නේ නොවෙන්නේ විශේෂයෙන්ම අර හිතේ තියෙන චේතනාව කොහොමද බලපාන්නේ කියලා තේරුම් ගන්න එක. ඇත්තම මේ කතා ටික බැලුවම පේනවා අර බාහිර ක්‍රියාවටත් වඩා හිතේ තියෙන දේ, ඒ කියන්නේ චේතනාව කොච්චර තීරණාත්මකද කියලා විනය නීති ක්‍රියාත්මක වීමේදී. ඔව්. මේ සොරකම කියන වරද තීරණය වෙද්දී මේ සියුම් බව හරිම වැදගත් වෙලා තියෙනවා. අපි අර පළවෙනි සිදිරික බලමුද? රෙදි හොදන තොටුපළේ ඒවා. ඔව් ඒකේ තියෙනව නේද භික්ෂූන් වගේක් වටින රෙදි මිටියක් හොරකම් කරනවා. ඒගලන් ඉතින් පැහැදිලි පරාජික වෙනවා. ඔව් ඒක බරපතල වරදක්. භික්ෂුවක් ඉන්නවා යාර රෙදි කඩ දැකලා නිකන් සොරසිතක් පහලි කරගන්නවා විතරයි. ඔව්. නිකන් හිතනවා විතරයි. එතනදී මොකද වෙන්නේ? විනිශ්චය කොහොමද? එතනදී බුදුනාංශය දේශනා කරන්නේ හිතේ සොරසිතක් ඇතිවීම විතරක්. ඒකත් වරදක් තමයි. හැබැයි ඒක පරාජිකා වෙන්න තරම් හේතුවක් නෙවෙයි කියලායි. පරාජිකා කියන්නේ අර ශාසනයෙන් අයින් කරන්න වෙන තරම් ලොකු වරදක් නේද? හරියටම. ඉතින් හිතන එක විතරක් ඒ තරම් බරපතල නැහැ. හැබැයි අර සොරසිතින් මේ රෙදිකඩ අල්ලන්නේ ඒක දුක්කටා කියලා සුළු වරදක් වෙනවා. ඒක සෙලෙව්වොත් ඒක තුල්ලච්චය. ඒ කියන්නේ ඊට වඩා ටිකක් බරපතල වරදක්. හරි. නමුත් පරාජික අපත්‍ය සම්පූර්ණ වෙන්නේ අර සොරසිතින්ම ඒ රෙදිකඩ තිබ්බ තැනින් එහාට අරන් ගියොත් විතරයි. ඒ කියන්නේ ක්‍රියාව සම්පූර්ණ වෙන්නත් ඕන. ඔව් ක්‍රියාව සම්පූර්ණ වීමයි අර මුල ඉඳන් තිබ්බ සොර චේතනාවයි දෙකම බලපානවා. ඒකනම් හරිම සියුම් විග්‍රහයක් නේද? ක්‍රියාවේ ප්‍රමාණය අනුව වරදේ බරපතලකම වෙනස් වෙනවා. ඒත් සොරසිත මුලේ ධම්ම තියෙන්නත් ඕන. හරියටම. මේ වගේම තවත් රසවත් අවස්ථා තියෙනව නේද? අර මේක මගේ කියලා වැරදීමකින් වගේ දෙයක් ගත්තම. ඔව් තියෙනවා. ඒකට කියන්නේ සකසඤ්ඤී කියලා. සකසඤ්ඤී. එක කතාවක තියෙනවා ආනන්ද හැමදෙරෝ වරක් වෙන භික්ෂුවකගේ අඳනයක් තමන්ගේ කියලා හිතාගෙන අරන් අඳිනවා. ඒ වගේම තව තැනක තියෙනවා කෑම බෙදද්දී මේ මගේ කොටස කියලා වැරදීමකින් වෙන කෙනෙක්ගේ කොටස වළඳපු භික්ෂුවක් ගැනත්. හයි. ඉතින් මේ වගේ අවස්ථාවලදී චේතනාව හොරකම් කරන එක නෙවෙයිනේ. නෑ ඒක වැරදීමක්. ඔව්. අවංකවම වරදව වටහා ගැනීමක් නිසා එතන පරාජිකාවක් වෙන්නේ නෑ. ඒත් එක්කම අර පංසුකූල සංඤී කියලාත් එකක් තියෙනව නේද? ඒ මොකද්ද? ඒ කියන්නේ අතෑරලා දාපු අයිතිකාරයෙක් නෑ කියලා හිතන දෙයක්. පංසුකූලය කියන්නේ ඒකනේ. ඔව්. ඉතින් හුරු කාලා ඉතුරු කරලා දාලාගේ අඹ වගේ දේවල්. එහෙම නැත්තම් ගඟේ පාවෙලා එන දර කොටන් වගේ දේවල්. භික්ෂුන් වහන්සේලා මේවා කාගේවත් නෑ අතෑරලා දාපුවා කියන හැඟීමෙන් කියන්නේ පංසුකූල සංඤී කියන සිතින් පරිහරණය කළාම ඒකේ වරදක් නෑ. හරි. හැබැයි එතනත් අර හිතන විදිය වැදගත් ඇති නේද? අනිවාර්යෙන්ම අවංකවම එහෙම හිතනවාද කියන එක තමයි වැදගත්. මොකද අයිතිකාරයෝ එන්න කලින් ඉක්මනට අරගන්න ඕන කියන සොරසිතක් පොඩ්ඩක් හරි පහළ වුණොත් එතකොට අවුල් නේද? එතකොට ඒක වරදක් වෙනවා. එතන අර පංසුකූල කියන අවංක හැඟීම නැති වෙනවා. ඒක තේරුණා. එතකොට අර සත්තු නිදහස් කරන කතාවල තියෙන මේ වගේම චේතනාවේ වෙනසක්ද? උගලකට අවුෙච්ච සතෙක්ව අනුකම්පාවෙන් නිදහස් කරන එක? ඔව් එතනත් බලන්න චේතනාව කොච්චර සියුම්ද කියලා. සතෙක් උගලක පැටලලා ඉන්නවා දකින්නවා. භික්ෂුව කරුණාවෙන් ඒ සතාව නිදහස් කරනවා. එතන චේතනාව මොකක්ද? කරුණාව. සොරකමක් නෙවෙයි. ඔව්. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරනවා ආපත්‍යක් නෑ කියලා. හරි. හැබැයි පුදුමේ කියන්නේ ඒ සතාවම අයිතිකාරයෝ දකින්න කලින් නිදහස් කරන්න ඕන කියලා හිතුවොත් ඒ කියන්නේ හොරෙන් වගේ? ඔව්. අන්නට පොඩි එක පරාජිකා වෙනවා. ඇත්තට. ඔව්. මොකද එතන අර අයිතිකරුට පාඩුවක් කරන්න හොර රහසේ කරන දෙයක් කියන අදහස එනවා. කරුණාවට වඩා අර සොරසිත ඉස්මතු වෙනවා. ඒක නම් ඇත්තටම හිතන්න දෙයක් පොඩි චේතනා වෙනසකින් මුළු විනිශ්චයම අනිත් පැත්තට ඇරෙනවා. ඒකනේ. මේ වගේම අර පිරිසක් එකතු වෙලා හොරකම් කරන අවස්ථාවක් තියෙනවා නේද? සාමූහිකව කරනවා. එතකොට කොහොමද විනිශ්චය? සමහර තර්ක කරනවා කියලා තියෙනවා නේද? බඩු ටික අරන් ගියේ එක්කෙනයි එයා විතරයි වැරදි අපි නෙවෙයි කියලා. ඔව් එහෙම තර්ක කරලා තියෙනවා. හැබැයි බුදුන් වහන්සේගේ විනිශ්චය ඊට වඩා ගැඹුරුයි. කොහොමද?
උන්වහන්සේ දේශනා කරන්නේ හැමෝම එකතු වෙලා කතා කරලා සැලසුම් කරලා කළ වරදක් නිසා ඒකට සම්බන්ධ වුණු හැමෝම පරාජිකා වෙනවා කියලා. ඒ කියන්නේ අරංගිය කෙනා විතරක් නෙවෙයි. නෑ හැමෝම. තව දෙයක් තියෙනවා හිතන්නකො හොරකම් කරපු බඩුව බෙදාගත්තා කියලා. හරි. එතකොට එක්කෙනෙකුට ලැබෙන කොටසේ වටිනාකම අර පරාජිකා වෙන්න ඕන අවම සීමාව පංච මාසක කිනාගිය ඒකට වඩා අඩු වෙන්න පුළුවන්. නමුත් මුළු හොරකම් කරපු බඩුවේ වටිනාකම ඒ සීමාව පැනලා නම් ඒ වගේම හැමෝම ක්‍රියාවට හවුල් වුණා නම් කොටස අඩු වුණත් කමක් නැහැ හැමෝම පරාජිකා වෙනවා. ඒ කියන්නේ සාමූහික වගකීමක් තියෙනවා වගේ. හරියටම ක්‍රියාවට හවුල් වීමේ වගකීම. ඒකෙන් මේ කතා ටික දිහා බැලුවම ඇත්තටම පැහැදිලි නේද මේ බෞද්ධ විනය නීති විශේෂයෙන් මේ අදින්නාදානය සම්බන්ධ නීතිය කොච්චර සියුම් කෙනෙකුගේ හිත ඇතුළ බලනවාද කියලා. ඔව්. අර ක්‍රියාවේ බාහිර පෙනුම විතරක් නෙමෙයි බලන්නේ. ඒක තමයි යම් දෙයක් අනුන්ගෙන් ගැනීම සොරකමක්ද නැත්ද කියන එක තීරණය වෙද්දී අර සොරසිත තිබුණද නැත්නම් තමන්ගේ කියලා අවංකවම වැරදුනාද අර සකසඤ්ඤී එහෙම නැත්නම් අතෑරලා දාපු දෙයක් කියලා අවංකවම හිතුවද පංසුකුල සංඤී එහෙම නැත්නම් කරුණාවෙන්ද කලේ කියන මේ සියුම් මානසික වෙනස්කම් හරිම පැහැදිලිව හඳුනාගෙන තියෙනවා. මේකෙන් පේන ඒ කාලෙත් කොයිතරම් දියුණු සදාචාරාත්මක විග්‍රහයක් තිබිලා තියෙනවද කියලා. ඇත්තම මට හිතෙනවා මේ මූලාශ්‍ර දෙහ බලද්දී අපිට අවසාන වශයෙන් මතු කරගන්න පුළුවන් අදහසක් තමයි අද කාලෙත් නීතිය ඉස්සරහා හරි අපේ එදිනදා ජීවිතේදී හරි කෙනෙක් මොන හරි දෙයක් කළාම ඒක පිටිපස්සේ තියෙන එයාගේ ඇත්තම චේතනාව මොකක්ද කියන හොයාගන්න එක. ඒ ළගේම ඒ චේතනාව මත පදනම් වෙලා සාධාරණ තීන්දුවක් දෙන එක කොච්චර අභියෝගාත්මකද කොච්චර සංකීර්ණද කියන එක. ඔව් ඒක ඇත්ත. චේතනාව කියන එක මනින්න අමාරුයිනේ. ඒකනේ. ඉතින් මේ ගැනත් පොඩ්ඩක් මෙනෙහි කරන්න යමක් මේ පැරණි කතා වස්තු අපිට ඉතුරු කරනවා. ඇත්තම.